Buongiorno. Te ඔන්න අද මගේ හීනට යන දවස. ළමයි අපි අද පාන්දර මෙලියට බැස්සා ස්විස් යන්න. ඉතින් දැන් මම නිදාගෙන ආවේ පැය කීයක් විතර ආවද දැන්? ඇත්තටම ඕන්න. ඇත්තටම මේ අපේ අක්කල සෙට් එකේ ඉන්නේ. මේ කුෂා අපේ කුෂාණි අක්කා අයියාගේ ලොකු අයියාගේ වයි මේ මලීෂ් අක්කා. ඊට පස්සේ මේ අපේ තව යාළුවෙක් කසිනි අක්කා. පොඩි අය ඉන්නවා. අපේ ලොකු තාත්තා. අපේ ඩ්‍රයිවර් උන් නැහැ. ඊපස්සේ එතන ඉන්න අපේ ලොකු අයියයි ඉතින් දන්නවනේ මුන් ටිකත් එක්ක ඇවිද්දානේ. මේ අපි කොච්චර වෙලාවද? ඉස්සරට නෑ දැන් මේ මම නිදාගෙන නෑ මම දන්නේ. නෑ වැඩි වෙලාවක් නෑ. හරි කොහමරි අපි හයිවේ දාලා අවුටෝ ග්‍රිල් එකකින් නැවතුවා පොඩ්ඩක් උදේට මොනවා හරි සප්පායන් යන්න කියලා. ඉතින් මේ අපි බලමු තල්ලිලා මොනවද තියෙන්නේ කියලා. අපගේ ඊළඟ ස්ටේෂන් එක කොහේ හරිද? පොයිසන්ස් තියෙනවා. ඊට එක පොඩි ස්වීට් වර්ග තියෙනවා. සල්ලි දැම්ම. ජීරෝස් කනවද? මොනවා ගන්න? කුෂානේ. බ්‍රියෝෂ්. මේගොල්ලෝ මේ ක්‍රොයිසන්ස් වලට කියන්නේ මේ මොනවාද? බ්‍රියෝෂ් කියලානේ. බ්‍රියෝෂ් කියලා. මේ ඒත් එක්කම පෙන්නන්න ඕනේ මේක තමයි මේ ස්විස් වල හයිවේ පාස් එක. මේක අවුරුද්දටම යුරෝ කීයද කිව්වේ? 40. අවුරුද්දටම යුරෝ 44යි. කාර් බයික් වලට අනිත් ලොකු වාහන වලට සමහරක් වෙනස්ද? වෙනස් වෙනවා ඇති. ගොඩක් දුර. වෑන් වලට මේකමනේ. නෝමල් මේකයි වෑන් එකටයි කාර් වලට සමහරක ලොරි ඒ වලට මේකට වෙනස් වෙනවා. කොහොම හරි පොඩි වෑන් වලට කාර් වලට බයික් මෝටර් බයික් වලට මෙන්න මේක තමයි හයිවේ පාස් එක යුරෝ 44යි මුළු අවුරුද්දම යන්න පුළුවන්. ආයෙ ටිකට්ස් ගන්න ඕනේ නැහැ නේ. මේක වාහනේ අලවන්න තියෙන්නේ නේ. ඔව්. දැන් මෙතන උඩට මේ QR එකක් තියෙනවා. සරලම අපි කැපිචුනෝ එකක් ගහන්න හදන්නේ. පේස් එකක් කාලා. එදා අපි මේ ඉතින් කියන්න ඕනේ අපි මිලාන් ඉඳන් යන්නේද? මිලාන් ඉඳන් සාමාන්‍ය ස්විස් බෝඩර්ස් වලට පැක්වත් නැහැ නේ. විනාඩි කීයක් විතර තියෙන්නේ? පැයක් විනාඩි 20ක් විතර. විනාඩි 20ක් විතරනේ. දැන් මෙතන ඉඳන් මිලාන් ඉඳන් සාමාන්‍ය විනාඩි 45ක් වගේ තියෙන විනාඩි 50ක් වගේ මේ අවුටර් ග්‍රිල් එක ගාව ඉඳන් විනාඩි 20ක වගේ දුරක් තමයි අපිට නැවිගේටර් එක පෙන්නන්නේ. ඉතින් ස්විස් අපි යද්දී ස්විස් කඳු ටික එහෙම පේන්න ගන්නවා ලස්සනට. ඉතින් මම පාර දෙපැත්ත පෙන්නන්න ෆෝන් එකෙන් සිනමැටික් ෂොට්ස් ටිකක් දාලා එන කමුනේ ලොක්කා අපි කාලෙවල එළියට බැස්ස දැන් ඔන්න ආයි පාරක් ආයි පිටත් වෙන්න හදන්නේ. ඉතින් අපි අද යන්නේ ස්විස් වල තියෙන ඉන්ටර්ලේකන් කියන සිටි එකට. අපිට මිලාන් වල ඉඳන් පැය 4ක් විතරනේ ඉන්ටර්ලේකන් එකට. පැය 3මාරක්ද? ඉන්ටර්ලේකන් සිටි එකට පැය 3මාරක් වගේ තියෙනවා. ඉතින් අද එහෙ ගිහිල්ලා අපි මාස දෙකකට කලින් විතර හොටෙල් එකක් බුක් කරා එහෙ. අද ගිහිල්ලා නවතින්නේ ඒ හොටෙල් එකේ. ඊට පස්සේ අපි ආයෙ හෙට උදේ පිටත් වෙන ලව්තන් බ්‍රුනෙන් කියන ලස්සන ගම බලන්න යන්නේ. ඉතින් එහෙ තියෙනවා අර ඔයගොල්ලන් වීඩියෝස් එම ෂෙයා වෙනවා දැකලා ඇති. ස්විස් වල තියෙනවා අර කන්දක් උඩින් දියැලි පේලියක් ගලාගෙන යනවා. ඉතින් ඒ ලස්සන ගම බලන්න තමයි අපි යන්නේ හෙට. ඉතින් අද ඉන්ටර්ලේකන් සිටි එකේ ගිහිල්ලා බලමු. කියන්න ඕනේ මේක තමයි අපි රෙන්ට් අවුට් කරපු වෑන් එක. මේක 9 සීටර් රෙනෝල්ට් එකක්. මේකට තමයි අර මම ඉස්සෙල්ලා පෙන්නුවේ ඔයගලන්ට යුරෝ 44ක නේ යුරෝ 44ක් ගෙවලා මේ අපි ස්විස් හයිවේ පාස් එක ගත්ත කියලා මේ වෑන් එකට. ඉතින් මේ අද අපි මෙන්න මේකේ තමයි ස්විස් යන්නේ. එහෙනම් අපි ස්විස් බෝඩර් කිට්ටු කරලා ළමයි අර කඳු පේන්න හදද්දී මම සිනමැටික් ෂොට්ස් ටිකක් දාන්නම් ෆෝන් එකෙන් වීඩියෝ කරලා බලන්න. කල ඉන්නවා දැන් යන්න ලෑස්තිලා. මොකද්ද ජටාව? ජටාව සීතලට කන් වෙන්නේ මගේ ජටාව.
හරි එහෙනම් අපි යමු. හරියම ඉතින් ඔන්න අපි දැන් ස්විස් කිට්ටු කරලා තියෙන තව විනාඩි 5ක වගේ දුරක් තියෙනවා. අපි ඉන්නේ කෝමෝ. ඉතින් ඉතාලියේ ගියවණක් තියෙනවා. ඉතාලියාවොත් අනිවාර්යයෙන්ම කෝමෝ ඇවිල්ලාම යන්න ඕනේ කියලා. ඉතින් මෙහා පැත්තෙන් පේනවා අපිට කෝමෝ සිටි එක හඳුවල තමයි අර ගෙවල් එහෙම හදලා තියෙන්නේ බිල්ඩින් එහෙම අනම්මන මේ හැමතැනම අර ටනල්ස් එහෙම තියෙනවා අර කඳු කපාගෙන තමයි පාර තියෙන්නේ. ගිහිල්ලා ඉතින් අපි තව චුට්ටකින් පෙන්නන්නම් ස්විස් බෝඩරේ කිට්ටුක එද්දි. අපේ කට්ටිය ඉන්නනේ. නාලා ඇක්ටිව් වෙලා ඉන්නකෝ. වෙන්නද මොනවල් ටික. ඒ කුසානි. ඒ කරනවා. ඔය පාපට වෙන ඔන්න ස්විස් බෝඩරේ. ආන්ද ස්විස් බෝඩරේ ඉන්නේ. මේ තියෙන චෙක් කරන තැන බාප්පේ ස්විස් බෝඩර් එක යනකොට මේ ස්විස් කොඩිය මෙන්න මේ විදිහට තමයි ළමයි චෙක් පොයින්ට් එක තියෙන්නේ ස්විස් බෝඩර් එකේ පොලිසිය ඔතනින් තමයි අපිව නම් චෙක් කරන්නේ මම බොල්ලෝ එක පොලිසිය මේ ඒ තාතර වෙන්න ඔය පැත්තෙන් පෙන්නනවා මේ තාත පොලිසිය සමහර මේක නැත්තම් නවත්තලා ගන්න පොලිසියෙන් ඉන්නේ ස්විස් පොලිසිය අපි චෙක් කරන්නේ නැහැ අපි චෙක් කරේ නැහැ සෝරි ඔය වගේ නිකන් වාහනේ බෝඩ් එක පාස් කරලා යන්න පුළුවන් ස්විස් ඇතුල් වුණා දැන් අපි ස්විස් ඇතුල් වුණා දැන් ඉන්නේ ස්විස් වල ඉතින් මේ ස්විස් කියන්නේ ඇත්තටම යුරෝප් කන්ට්‍රි එකක් නෙමේ යුරෝප් යුනියන් එකේ හිටියට යුරෝප් කන්ට්‍රි එකක් නෙමේ ස්කැන්ඩිනේවියන් කන්ට්‍රි එකක් ඒ වුණාට අපිට දැන් ස්විස් ඇතුල් වුණා පර්මිස් ඩේ සෝජෝන් එකෙන් අපිට මේ රට උනත් ක්‍රොස් කරලා යන්න බලන්න මෙහි ස්විස් එතකොට නෝර්වේ ඔය වගේ ස්කැන්ඩිනේවියන් කන්ට්‍රීස් උනත් ක්‍රොස් කරලා යන්න පුළුවන් ස්විස් වල ඉන්න දාත පර්මිස් ඩේ සෝජෝන් එක මොකද කවුද වගාර මේක නෑ shopping center එක shopping center එකද බිත්තරක් වගේනේ ඉතින් අර ඉතාලිය වල මේ තියෙන බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් එකකින් හාත්පසින්ම වෙනස් මේ පැත්තට එද්දිනේ සානිකර වෙනස් ඒ පැටර්න් එක ඒ පාරවල් දෙපැත්ත වන්න කොහොමද කියලා ලස්සනයි නේද අත මාරම ලස්සනයි ටිකක් වෙලා ගිහිල්ලා මේවත් කරමු අද මාරම සතුටු දවසක් මගේ ලයිෆ් එකේ අවුරුදු ගානක බලාගෙන හිටපු හීනයක් මගේ බකට් ලිස්ට් එකෙන් උඩම තිබ්බ එකක් තමයි මේ ටික අවුට් වෙන්නේ. හරියම ඉතින් ඔන්න අපි ස්විස් වලට පළවෙනි පාට අඩිය තිබ්බා. දැන් ඉතින් ඔන්න කණ්ඩ හදලා ලොකු අයියා ගිලිනවා හොඳට. ඉතින් අපි අක්කලා ටික එහෙම ගියා. මෙතන ඉසි ස්ටොප් එකක් තියෙනවා. ඉතාලිය වල තියෙන අවුටර් ග්‍රිල් ඔය ලංකාවේ වැලි පැන්න වගේ හයිවේ වල මග නවත්තන ප්ලේස් එකක්. කන්න. ඉතින් අපි දැන් කාලා ආයි පාරක් පිටත් වෙන්න හදන්නේ. ගෙදරින් අපි හදාගෙන ආවා බර්ගර්ස් පණීනේද? පණීනි වගේක් හදාගෙන ආවා. ඉතින් ඒ ටික කාලේ වෙලා අපි ආයි පාරක් පිටත් වෙනවා. ඉතින් අපි කාලා ඉසි ස්ටොප් එක ඇතුළට යනවා මේ පොඩි බරක් තියෙන නිදාස් කරගන්න. ඒකට මෙහෙ ඉතාලිය වල වගේ නෙමෙයි අවුටර් ග්‍රිල් වල ෆ්‍රී වොෂ්රූම් යූස් කරන්න දුන්නට මෙහෙ යුරෝ එකක් ගෙවන්න ඕනේ. ඔයගලන්ට මම පෙන්නන්න මේ තෙල් ගහන්න මෙතන තියෙන ෆුවල් ගෑස් ස්ටේෂන් එකක්. ඉතින් මේ ෆෙරාරි එකක් එහෙම නවත්තලා තියෙනවා මේ ගෑස් ෆිල් කරන්න ඇවිල්ලා. ස්පයිඩර් එකක් නේ. ඒක මොනාරි ගන්න පුළුවන්. ඈ? කියන්නේ බාත්රූම් එකට දෙන යූරෝ එකෙන්. ඔව්. මේ බාහිරෙන් හරි මොනාරි ගන්න පුළුවන්. ආ එහෙමද? එහෙම මොනාරි අරගෙන තමයි යන්නේ. අරගෙන එක්ක ගිහිල්ලා ඇවිල්ලා ඒක යූස් කරන්න. තේරෙනවද? නැත්නම් මේ අර නිකන් ගිහිල්ලා එන්න බෑ. නිකන් බාත්රූම් එකට විතරක් යන්න බෑ. ස්විස් කියන්නේ ඉතින් චොකලට් විමානේ තමයි ඉතින්. දැන් මේ තියෙන ෆ්‍රැන්කෝ වලින් තියෙන මේ ෆ්‍රැන්කෝ සෝරි. මේ තියෙන්නේ යුරෝ වලින් නෙමෙයි. ස්විස් ෆ්‍රැන්ක් 620. ඉතින් මේ ළමයි ස්විස් කියන්නේ ලෝකයේ ලිවිං කොස්ට් එක වැඩිම රට. ඒ වගේම හයි සැලරිස්ම තියෙන රට. හයි සැලරිස් පේ කරන රට. ඒ වගේම ඒ හා සමානව ලිවිං කොස්ට් එකත් ඒ විදිහටම තියෙනවා. ඉතින් මේ ඔයගොල්ලන් ස්විස් වල සාමාන්‍ය ට්‍රිප් එක ටුවර් එක මොනවා හරි දාන්න එනවනේ
පුළුවන් තරමක් ඒ ඉන්න රටේ ඉඳන් කෑම බීම රෙඩි කරගෙන එන්න බලන්න කෑම බීම හදා ගන්න ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අරගෙන එන්න බලන්න මොකද මෙහෙ පට්ටම ගන්න ඒ කැමති කාරණා දාන්න බරෝ ඈ ඉතින් ඔන්න දැන් අපි ඉන්නේ ස්විස් වල තියෙන දිගම ටනල් එකක් ඇතුලේ ඉතින් මේක කිලෝමීටර් 16ක් 17ක් විතර තියෙන ටනල් එකක් යනවා ඉවරන්නේ ඉතින් එන්නේ මේ අපිට මෙතන බෝඩ්ස් ගහලා තියෙනවා තා කිලෝමීටර් 12යි 13යි ඔන්නෝ වගේ ගහලා තියෙනවා ඒ තරම් දුර මේ ඒ තරම් දුරයි මේ ටනල් එක වන්න කොච්චර පිළිවෙලද ඒ අපි පොඩි එක ගත්ත වාහනේ අතට පොඩියට ඉතාලිය ඇතුලේ වාහනේ එලවන්න බෑ මේ එයාගේ ඉන්ටර්නැෂනල් ලයිසන් එකෙන් මේ ඒ වුණාට අනිත් ඕන රටක ඩ්‍රයිව් කරන්න පුළුවන් ලොකු තාත්තන් නම් පුළුවන් ලොකු තාත්තා අපේ පිටිපස්සට දැම්මා පෙන්ෂන් යවුවා දැන් පොඩි වාහනේ අතට අරගෙන මාත් ඉස්සරහට ආවා මොකද පාර දෙපැත්ත ඔයගලන්ට ලස්සනට පෙන්වන්න ඕනේ නිසා ඉමකාදු අන්න ඉමකාදු යා මාතයි මාරම ලස්සනයි ඉතින් ඔය කඳු අතරට තමයි අපි දැන් යන්නේ මන්න කොච්චර ලස්සනද කියලා මෙතන ආයි පාරක් ටනල් එකක් ගහුණා 450ක් ඉන්නකොට බින්ගියක් සෙට් වෙනවා මම කොහෙන් හරි හැබැයි මේ බින්ගවල එළියට දාදි තමයි ලස්සන ඈ අම්මා බින්ගවල වලින් එළියට දාද්දි තමයි ලස්සන ළමයි බලන්න කොච්චර ලස්සනද කියලා අම්මෝ ඇස් දෙක අදා ගන්න බෑ මේ පැත්තෙන් දෙපැත්තෙන්ම කොළ පාට කඳු තියෙනවා ඒ මැද්දෙන් ලස්සන්ටම මේ එනම එන උස අයිස් කඳු තමයි පේන්නේ ඉතින් මගේ හීනේ අපි සෙට් එක බලන්න කට්ටි මේක තමයි මේ දැම්මේ අපි කෙල්ලෝ ටික පිටිපස්සට දැම්මා මේක තමයි මේ දැම්මේ දැන් සෙද්දෝ දැන් දැම්මානේ ඔය ඉතින් මම අවුරුදු ගාණක් තිස්සේ වීඩියෝස් වලින් බලලා ඒ ආසාව අද කොහොම හරි ඉෂ්ට අනේ මේ වුණා. පාරවල යනකොට නිකන් මේ ෆිල්ම් එකේ මැවිලා පේනවනේ. මාරම ලස්සනයි. වව් මේ බලන්න බලමයි මෙතන ලස්සන. එහා පැත්තේ තියෙන තනිකරම ලේක් එකක්. කඳු වලින් වට වෙලා මේ පැත්තේ තියෙන බ්‍රිජ් එකක්. අර අපේ නයින් නට්ච් වගේ නිකන් හැඩයට. එහා පැත්තේ තියෙන හිම කන්දක් ලොකුවට මාරම ලස්සනයි. මේ ඇත්තටම ඉතින් අපි ඔක්කොම මේ ගොඩක් පින් කරලා තියෙනවා මේ වගේ ලස්සන බලන්නේ. හැමෝටම chance එකක් නැහැ නේ. මේ වගේ ලස්සන බලන්න. S2 පින් කරලා තියෙනවා. මාරම ලස්සන ඇත්තටම. මං ජීවිතේ දැකපු ලස්සනම ලංකාවෙනුත් එන්න කලින් මම වීඩියෝ වලින් බලලා කොහොම මේක S2 ඊටත් වඩා ලස්සන ඇත්තටම මට කියන්න තේරෙන්නේ නැහැ කියන්න වචන නැහැ. මේ ලස්සන කොහොමද කියන්නේ? බලන්න මේ හරිය කොහොම ලස්සන කියලා මේ පාර. යා දන්නා. තරම S2 අදාහ ගන්න බෑ. ඒ තරම් ලස්සන. අයියලා මතකද යා? අන්න මෙන්න මේ ලෑන්ඩ්ස්කේපින් කොහොමද කියලා. එහා පැත්තේ කෙලින්ම හිම කන්ද තියෙන්නේ. ඉස්සරහින් පේනවා ආයි හිම කඳු පල්ලමෙන් පේනවා ලේක් එක. විල්මනිල් පාටයි. මේ පාර යන බස් එක තමයි ඉස්සරහ යන්නේ. පාර දෙපැත්තම රෝස ගස් තියෙන්නේ. මේ වංගු ටික කොහොමද? එහා පැත්තෙන් තියෙන දියැල්ල ලස්සන. පේනවද? තමයි අපි වාහනේ නැවතුවා මේ දියැල්ල පේන ප්ලේස් එකකින් බලන්න කොච්චර ලස්සනද කියලා මෙන්න මේ හැරි. අපිට වෙනවා හරියට ෆොටෝ එකක් ගන්න ප්ලේස් එකක් නැහැ. වාහනේ පොඩ්ඩක් දාගන්න පුළුවන් තැනක් හම්බුනා ගමන් තමයි නැවතුවේ. මේ වංගුව තියෙන හින්දා හරියට ෆොටෝ එකක් ගන්න බැහැ. බලන්න දෙන්නන්න. කොහොමද උඩින් එනවා බයික්ස් එහෙම. මේ වංගුවෙන් බලන්න.
දියල රස බලන්න. නමගොල්ලන්ට අර පේනවද අර කදු උඩින් පැරෂූට් දාලා පැරෂූට් පදිනවා කට්ටිය. අපිට ඒ පැත්තටම තමයි යන්නේ. බලමු ළඟට ගියාට පස්සේ බාහන හැම පේනවද නේ? පේනවා. එක දිගට 1 2 3 4 5 6 දෙනෙක් ඉන්නවා. අනේ ෆොටෝ එකක් ගන්නකො. පැරෂූට් පදින. මේ පැත්තේ තියෙන චර්ච් එකක්. දැන් ඇවිල්ලා ඉන්නේ මේ ඉන්ටර්පෝල් ඇවිල්ලා ඉන්නේ ඉන්ටර්පෝල් ආව අර පැත්තට යන්න ඕනේ ඇවිදින්න පාකින් එකක් දාන්න ඕනේ ඉන්ටර්පෝල් ඇවිල්ලා ඉන්නේ මේ ක්ලාස් එක අරින්න බැරිද මේ තියෙන්නේ මේ හරි පාකින් එකක් තිබ්බොත් බලන්න පාකින් එවන්න තියෙන්නේ මේ ලංකාවේ මේ නෑ මෙතන පුළුවන් බෑ ලංකාවේ ඉන්ටර්පෝල් ඒක රෝදපු හරලම ඔන්න අපි ආවා ඉන්ටර්ලේක් සිටි එකට ඉන්ටර්පෝල් වලට වාහනේ මෙතනින් පාක් කරලා ඉල්ල දැන් අපි යන්න හදන්නේ එහා පැත්තේ පැරෂූට් බානවා නේ පේනවා දැනුත් එක්ක කෙනෙක් බානවා මේ අපි ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා පොඩ්ඩක් බලාගෙන ඉඳලා අපිට දැන් හැබැයි වෙලාවත් හරි අපිට මේ චෙක් ඉන් වෙන්න හොටෙල් එකට එක නම් තාචුට්ටක් දුර යන්න ඕනේ මේ ඉතින් මේ ටවුන් එකේ මාර ලස්සනයි බාරන කොච්චර පිළිවෙලයිද කියලා මේ කුණු පොදක් නෑ. ඉතින් මේ රෑන්කින් නම්බර් 3 එකේ තමයි ඉන්නේ ස්විට්සර්ලන්ඩ් පිරිසිදු කමාති. ඒ වань මේ මුළු සිටි එකම කව වෙලා තියෙන්නේ මෙන්න මේ හිම කඳු ටිකේ. දැන් අර ස්ප්‍රින්ග් එකත් එක්ක ගස්වල කොළ එහෙම වැටලා යනවා මේ. වෙනවද? පැරෂූට්ස් ගන්න. ඉතින් අපි වාහනේ කාර් පාක් එකෙන් දාලා ඉවරලා මේ පාක් එක දිගේ ඇවිදගෙන ආවා මෙහාට. ඉතින් මේ පැරෂූට්ස් එහෙම දාන රොත්ත පිටින් දාන අර කන්ද උඩින් ඒගොල්ලන් ඇවිල්ලා මේ ග්‍රවුන්ඩ් එකට තමයි ලෑන්ඩ් කරන්නේ. සරන් සරට එක එක්කෙනා. අපි යනවා නම් අතන තියෙනවා මේ මොකක් හරි චර්ච් එකක් වගේ එකක් මේ කන්ද මුදුනේ. මොකෙන්ද යන්නේ කියලා අපි ඒක යන්න අයිඩියා එකක් නැහැ. මේ සිටි එකේ තියෙනවා එහෙම ඔයාලන්ට ඕනනම් ගිහිල්ලා බලන්න ප්ලේස් එක. ඉතින් ස්ප්‍රින්ග් එකේ කට්ටිය එළියට බහැලා මම හිතන්නේ මේ වින්ටර් එකේ ඉර වෙලා හිටපු මිනිස්සු. ඒ මේගොල්ලන් එන්ජොයි කරනවා. මේ පේනවනේ මේ කහ පාට මල් පිපිලා මාරම ලස්සනයි. අපි පොඩ්ඩක් මේ පැත්තේ ඇවිදගෙන ගිහිල්ලා අපි යනවා හොටෙල් එකට. හොටෙල් එකට අපි ගිහිල්ලා මම හොටෙල් රිවිව් එකක් අරන් එන්නම් ඔයාලට. ඉතින් අර යුරෝප් වගේ අපාර්ට්මන්ට්ස් හැමතැනම නැහැ. ඔය වගේ හුදකලා වෙච්ච අර ඒගොල්ලන්ගේ නිදහස ඒගොල්ලන් තනියම භුක්ති විඳින මිනිස්සු ඉන්න රටක් තමයි මේ ස්විට්සර්ලන්ඩ් කියන්නේ. ඒ වගේ මාරම් පිරිසිදුයි. දුලි පොතක් නේ. මාරම් පිරිසිදුයි. අපේ ලොකු තාත්තා තනියම ඇවිල්ලා පෙරමුණේ දාලා ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා. ඉතින් ළමයි අපි ටවුන් එකේ ඇවිදින ගමන් ඉන්නේ කට්ටියත් එක්ක. බලන්න කොච්චර ලස්සනද කියලා. ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු නිල්ලහසේ පාවී කඩදාසියක් සේ යන්නම් සීමාමයින්කෝ සංසාරේ මාගේ දැතේ වෙලිලා මේ වගේ ආවේ ඔබ මා සමගින් ඉන්න විඳගන්න මේ ජීවිතේ මටම ආදරේ
තමයි මේ අපි හොටෙල් එකට ගිහිල්ලා හම්බෙමු. ඉතින් ඔන්න අපි ආව අපේ හොටෙල් එකට බලන්න කොහොමද view එක කියලා. පිටිපස්සේ තියෙන මම එහා පැත්තෙන් තියෙන ලේක් එක. ඉතින් වටේම හිම කඳු තියෙන්නේ. මෙතනින් අපි යන්න ඕනේ මේක තමයි කාර් පාක් එක. මෙතනින් පොඩ්ඩක් එහාට යන්න ඕනේ හොටෙල් එකට. බලන්න කොහොමද view එක කියලා වටේම මාරම ලස්සනයි. ඉතින් මේ දැන් අපි හොටෙල් එකට චෙකින් වෙලා වොෂ් එකක් එහෙම දාගෙන දවල්ට කාලා අපි යමු මේ ගමේ ඇවිදින්න. මේ තියන්නේ අපි බුක් කරපු හොටෙල් එක. යන් අපි ඒක ළඟට අපේ අයියා ගියා වේල පහ. තියන්නේ හොටෙල් එක. මම හිතන්නේ එන්ට්‍රන්ස් එක මෙන්න මෙතනින් වෙන්න ඕන. හොටෙල් අශේදි පාක්. බලමු අයියලා ඇතුළේ ඇත්තේ. යමුන ඇතුළට. ඉතින් අපිට හොටෙල් එකෙන් එළිය නම් පෙන්වන්න විදියක් නැහැ. මොකද මම කැමරාව අරගෙන ඉද්දිම මේ ඔවුන කිව්වා වීඩියෝ කරන්න එපා හොටෙල් එකෙන් එළිය කියලා. ඉතින් මම ඔයගලන්ට අපේ රූම් වල රූම්ස් රිවිව් එකක් කරලා පෙන්වන්නම් කොහොමද අපිට හම්බුන රූම්ස් කියලා. ඉතින් මේ අපි 4 දිනෙකට හම් වෙච්ච එක රූම් එකක්. මෙතන ඩබල් බෙඩ් එකක් තියෙනවා. පොඩි ස්ටූල් එකක් තියලා තියෙනවා. එතකොට ටේබල් ලැම්ප්ස් තියෙනවා. මෙතන පොඩි ටීවී එකක් තියෙනවා. ඒක චූටි සෝෆා එකක්. ටේබල් එකක් එක්ක පොඩි කුඩු දෙයක් තියෙනවා. එතකොට මෙතනින් අපිට උඩට යන්න පුළුවන් තා. ඊහම මෙතන තියෙනවා පොඩි කෝච් එකක්. ඒකත් එක්ක මෙතනින් තව චුට්ටක් උඩට ගියාම මෙතන අපිට තව සිංගල් බෙඩ්ස් දෙකක් තියෙනවා. තව පොඩි කුඩුවක් එක්ක. තියුණු ඕක තමයි. එතකොට මේ මෙතනින් පල්ලෙහා බැලුවහම මෙහෙම අර ඩබල් බෙඩ් දෙක තමයි පේන්නේ. ඔන්න ඕක අපි 4 දිනෙකට ඉන්න හම්බෙච්ච එක රූම් එකක්. ඒතර අපි බලමු වොෂ්රූම් එක කොහොමද කියලා. අපිට මේ 4 දෙනා ඔකියුපයි කරගන්න රූම් එකට හම්බෙන වොෂ්රූම් එක. සිංක් එක තියෙනවා. ලොකු මිල එකක් තියෙනවා. ඊට පස්සේ කැප්සූල් එකක් තියෙනවා. කොමඩ් එක. තමයි තත්තේ චූටි රූම් එකක් තියෙනවා. මේක නම් ඇත්තටම තේරුමක් ඇති එකක් නෙමෙයි අපිට. අපි බලමු අපි ගත්තු අනිත් රූම් එක කොහොමද කියලා උඩට ගිහිල්ලා. කරලා මෙතෙන්නේ අපිට හම්බුණ අනිත් රූම් එක. මෙතන පොඩි ලිවිං ඒරියා එකක් තියෙනවා. ලොකු සෝෆා සෙට් එකක් එක්ක පොඩි ටීවී එකක් තියෙනවා. ටේබල් එකක් එක්ක. එතකොට එහෙම මේ කෙලිම මේ පැත්තට ගියාම මෙතන තියෙනවා ඩබල් බෙඩ් එකක්. අපේ කුෂාණයක් අයින්නවා. ඊට පස්සේ එතනම අර කලින් රූම් එක වගේම මේක හැබැයි අපිට කබඩ් එකක් හම්බෙලා තියෙනවා ලොකු. ඊට පස්සේ මෙතනින් ගියාම මෙතන පොඩි කිචන් එකක් තියෙනවා අපිට පැන්ට්‍රි කබඩ් එකක් එක්ක. කෑම මේසයක් තියෙනවා. ඊට පස්සේ එතනින් මෙහාට ගියාම සිංගල් බෙඩ් එකක් තියෙනවා. අපිට බලන්නකො මෙන්න මෙතනින් තියෙන view එක කොහොමද කියලා. හැබැයි ලේක් එකයි ඒ හිම කඳු ටිකයි ලස්සනට පේනවා මේ හරියට. අපිට ඕන නම් මෙතනින් මේ channel එක තල්ලු කරලා අරලා මේ බල්කනි එක යූස් කරන්නත් පුළුවන්. මෙතන ලේක් එක පේනවා ලස්සනට. එතකොට මේ දින වොෂ්රූම් එක පොඩි කුෂාණයක්. යා මේ දින වාට්ටබ් එක සිංක් එක තියෙනවා. මිරර් එකක් දීලා තියෙනවා. එහෙම ඇතුළට ගියාම පොඩි රැක් එකක් එක්ක මෙතන තියෙනවා කමඩ් එක. ඔන්න ඕක තමයි අපි මෙහි ස්විස්වල ගත්තු ගෙදර තත්ත්වය. එහෙනම් අපි
ළමයි එළියට ගිහිල්ලා බලමු එළියේ කොහොමද ලස්සන කියලා මේ ගමේ. හොටෙල් එකේ පිටිපස්සෙම තියෙනවා මෙහෙම view point එක. එතෙන්ට ගිහිල්ලා ෆොටෝස් ගන්නත් මාරම ලස්සනයි. ඉතින් ළමයි මෙන්න මේක තමයි අපි ඉන්න හොටෙල් එකේ වටපිටාව. මෙතන පිටිපස්සට ආවහම මෙන්න මේ වගේ ලස්සන view එකක් තියෙනවා කන්දත් එක්ක. ෆොටෝස් ගහන්න නම් මාරම ප්ලේස් එකක්, මාරම ෆොටෝජෙනික් ප්ලේස් එකක් මේක. බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් එහෙනම් අපි පොඩ්ඩක් මෙතනින් මෙන්න මේ පාර දිගේ පල්ලෙහාට ගිහිල්ලා බලමු ඇවිදලා මෙහි වටපිටාවේ තියෙන ගෙවල් දොරවල්. එතකොට අපි පාරේ එද්දිත් දැක්කා සත්තු හැම ඉන්නවා, ඔය හරක් එහෙම. මාරම ලස්සනයි. එහෙනම් අපි ගිහිල්ලා බලමු. මේ බලන්න මේ ගහේ ලස්සන කොහොමද කියලා. රෝස පාටයි. මාර ලස්සනට මල් පිපිලා තියෙනවා රෝස පාටට. ඒත් එක්ක මේ කන්ද වෙද්දි කොහොමද view එක. අපේ මලිසානි මොකද හිතෙන්නේ? ඒ කොල්ලෝ කිල්ලෝ සෙට් එක. අපි ඉන්න අපේ ලොකු තාත්තා වෙනකම් පොඩ්ඩක් මෙතෙන්ටලා chat එකක් දාගෙන. බලන්න කොහොම ලෑන්ඩ්ස්කේපින් කියලා. එහා පැත්තෙන් අර කඳු යායත් එක්ක මේ හොටෙල්ස් වල ලස්සන. අනිකර ලී වලින් තමයි හදලා තියෙන්නේ. ළමයි මම දැන් මුකුත් නොකිය ඔයාලට මේ පරිසරයේ විඳින්න දෙන්න කතා කර යනට වඩා මම මෙහෙම ඇවිදගෙන මේ වීඩියෝ කරගෙන යද්දි ඔයගොල්ලන් බලන්න කොහොමද මේ වටපිටාවේ ලස්සන කියලා. අපේ දයාපර සහෝදර ටික කතා කර එයි ඒගොල්ලන්ට ඕන දේවල්. මම සද්ද අහලා ඔයගොල්ලන්ට පොඩ්ඩක් වටපිටාව බලන්න දෙන්න කොහොමද කියලා. තර නිකන් ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන් එන වගේ ෆීලින් එකක් තේරෙයි. ලොකු තාත්තා එනවා. ජැකට් එක වානේ. ඇයි ආපස්සට යන්නේ තාත්තා? नशा इस प्यार का मुझ पे सनम जाने लगा कोई न जाने क्यों चैन खोता है क्या करूँ हाय कुछ कुछ होता है कुछ कुछ होता
නැගිටින්න උසන්නේ. මේක අරයි. කොච්චර ඇවිද්දත් මේක පෙන්නලා ඉවරයක් කරන්න බෑ. ඒ තරම් ලස්සනයි වටපිටාව. කොහෙට ගියත් මේ ලස්සන ඉවර වෙන්නේ නැහැ ස්විට්සර්ලන්තය ඇතුලේ. ඉතින් හෙට අපි ප්ලෑන් කරන් ඉන්නවා ලව්තන් රුනන් කියලා දියඇලි පාරාදීසයකට යන්න. දියඇලි දෙක තුනක්ම කඩාගෙන වැටෙන එක කන්දකින් එක දියඇලි දෙක තුනක් එකට කඩාගෙන වැටෙන ගම්මානයක් තියෙනවා. ඉතින් ඒ ගම්මානයට හෙට අපි යනවා. ඉතින් අදට මම මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරන්න. ඊළඟ එපිසෝඩ් එක එනකන් කට්ටිය පරිස්සමෙන් බලාගෙන ඉන්න. එහෙනම් කට්ටියම චාව්.